C2 framework එකක්. එහෙම නැත්නම් command and control එකක් සාමාන්‍යයෙන් අපි use කරන්නේ hackers ලා නැත්නම් attackers ලා නැත්නම් penetration tester කෙනෙක් න red team operator කෙනෙක් න අනිවාර්යෙන් ඔයාලට වැඩ කරන්න C2 framework එකක් එක්ක. ඉතින් C2 framework එක මයිසල්ක වගේ command and control කියන දේ තමයි C2 framework එක කියලා කියන්නේ. ඒකේ ගොඩක් C2 framework සාමාන්‍යයෙන් තියෙනවා Metasploit එක තියෙනවා, Sliver එක තියෙනවා. ඉතින් අද අපි සම්පූර්ණ Sliver ගැන කතා කරමු. Sliver install කරන්නේ කොහොමද? ඔයාගේ cloud machine එකේ ඊට පස්සේ ඔයා Windows machine එක compromise කරන්න කොහොමද Sliver එක use කරලා ඒ වගේම ඔයා antivirus එක bypass කරන්නේ කොහොමද? දැන් අද example අතර අපි කතා කරන්නේ Microsoft Defender ගැන. Windows Defender ඔයගොල්ලෝගේ machines වල තියෙන Windows 11 Windows Defender එක මම bypass කරලා පෙන්නනවා. කොහොමද attackers අතරම simple shell code runners use කරලා memory එකට inject කරලා payload එක C2 framework එකට callback එකක් ගන්න කියලා B ගන්න එකක් through. ඉතින් අත්ම ඉස්සෙල්ලා වගේ C2 framework එක කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. C2 framework එක කියන්නේ attacker කෙනෙක් control කරන server එකක්. එයාට පුළුවන් තව operators නැත්නම් තව attackers ලට දෙන්න ඒක control කරන්න. compromise targets ඔක්කොම එයාට පුළුවන් එක තැන ගිහලා control කරන්න. તો ආ හිතන්නේ එතකොට ඔයාලට machines 5 කර 10 කර තියෙනවා කියලා ලෝකේ වටේ හරි එක network එකක් අස්සර machines 5 කර 10 කරි ඊට වැඩි ඕනම සංඛ්‍යාවක් තිබ්බොත් attacker කෙනෙක්ට පුළුවන් එයාගේ තනි server එකට log වෙලා ඒ ඔක්කොම command and control මේව ගන්න. එක තැනක ඉඳලා යාට ඒ තනි server එකක ඉඳලා පුළුවන් ඔක්කොම මේව ගන්න. ඉතින් hackers ලා වුණාම attackers ලා වුණාම සාමාන්‍යයෙන් මෙම නිකන් C2 server එකක් මම දැන් මේක පෙන්නනවා වගේ public IP එකක් through නිකන් කෙලින්ම එළියට දාන්නේ නැහැ. ඒකල tunnels වගේ දේවල් use කරලා pivot කරලා එහෙම කරලා තමයි මේව ගන්නෙ. real infrastructure එක real engagement එකදී නැත්නම් real vision එකදී අපි සාමාන්‍යයෙන් මේක ලියට පෙන්නේ නැති වෙන්නේ. මොකද defenders ලට දැක්කොත් C2 server එක IP එක හරි මොනවා හරි එක්ක ඒගොල්ලෝ attack කරන්න පුළුවන් නැත්නම් ඒගොල්ලෝ firewall පැත්තෙන් block කරන්න පුළුවන්. අපි අද එච්චර advanced යන්න හදන්නේ. අද මම simple පෙන්නන්නේ කොහොමද මේ Sliver C2 කියන framework එක ඇත්තටම use කරන්න කියලා. simple ම විදිහට. ඊට පස්සේ බලමු අපි antivirus මයිසල් වගේ bypass කරලා. ඉතින් Sliver වාට install කරන්න පුළුවන්. අපි Sliver එක ඇත්තටම beacons නැත්නම් implants use කරන්න පුළුවන්. වාට ඔයා හිතන මයිසල් වගේ Linux හරි Windows හරි Mac OS හරි ඕනම machine එක compromise කරන්න වාට පුළුවන් central C2 server එකෙන් ඒක control කරන්න MTLS through MTLS framework protocol එක through වාට පුළුවන් DNS through reverse shells ගන්න. reverse shell කියන්නේ connection එක beacon එක connection එක ගන්න. HTTPS connection කරනවා TCP ගන්න පුළුවන්. but මේ වීඩියෝ එක අපි ඇත්තටම HTTPS ගන්න. මොකද HTTPS සාමාන්‍යයෙන් ගොඩක් firewalls මේ evade කරගෙන යන හින්දා. ඔයාලට මෙතන ගොඩක් tutorials අතරම දීලා තියෙනවා කොහොමද ඒක use කරන්න කියලා. ඉතින් බලමු ඉස්සෙල්ලම මම DigitalOcean අතරම use කරනවා cloud VM එකක් ගන්න. අපිට ඔයාලට පුළුවන් Debian Ubuntu ඕන එකක් use කරනවා. නැත්නම් Linode වගේ එකට කියලා කාලි machine එකක් උනත් install කරගන්න පුළුවන්. ඔයාලට ඔයාගේ machine එක උනත් install කරලා cloud channel එකක් through ඔයා domain එකක් තියෙනවා නම් ඒ domain එකට ඒක link කරලා Sliver එක ඔයාට ඔයාගේ machine එකේ ඉඳලා link කරලා Cloudflare tunnel එකේ domain එකට callback එක අරගෙන ඔයාගේ machine එකට redirect කරලා ගන්න පුළුවන්. ඔයාලට ඇත්තටම public IP address එකක් ඇත්තටම ඕනේ නැහැ. ඔයා HTTPS beacon පාවිච්චි කරනවා. ඉතින් මම DigitalOcean එකේ මම normal VM එකක් හදා ගන්නවා ඉස්සෙල්ලා. ඔයාලට පේන්නේ නැති මම දැන් හදාගත්තා Ubuntu 24 තියෙන server එක. ඔයාලට Debian උනත් කාලේ උනත් use කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. DigitalOcean එකෙන් මම temporary VM එකක් හදාගත්තා. මට මේ IP address එක use කරලා මට පුළුවන් මේකට SSH වෙන්න. ලෝක ඕනත් මම තැනක ඉඳලා normal network එකක් මට දෙන්න. මට පුළුවන් මේකට connect වෙලා මේක control කරන්න. ඉතින් මම මේ public IP address එකක් ගත්ත VM එක අතරම මම ගත්තේ. මට ඕන කෙනෙක්ව compromise කරලා on the go හරි මට පුළුවන් ඕන තැනක ඉඳලා මේ reverse shells මේවා ඔක්කොම access කරන්න. මගේ phone එකෙන් හරි මේකේ machine එකෙන් හරි SSH වෙලා cloud එකේ මේක තියෙන ඉඳ. මම මේක copy කරලා මම ඇත්තටම මගේ machine එක මම ready කරගෙන තියෙන Windows 11 VM එක. ඒ Windows 11 VM එක මම Windows Defender දාලා downloads folder එක විතරක් exclusions වලට මම දාලා තියෙනවා. ඉතින් ඒක අවශ්‍ය නැහැ. මම CMD එක use කරලා මම මේකෙන් ඇත්තට SSH වෙලා cloud එකට එතනින් එහාට මම කරගෙන යනවා ඔක්කොම ටික. Sliver install කරන ඔක්කොම ටික එතනින් SSH වෙලා මම කරනවා. ඔයාලට ඇත්තටම කිව්වොත් මේක වගේ normal machine එකකින් වුණත් phone එකකින් වුණත් මේක ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට ඕන කොහොම හරි ඉස්සෙල්ලම SSH වෙලා මේකට root විදියට install කරගන්න Sliver එක. මම දැන් SSH වෙලා ඉන්නේ. මම normal SSH root at කියලා IP address එක ගාලා password එක ගෙනකලා මම SSH වුණා. දැන් මම Ubuntu server එකකින් මම cloud එක spin කරගත්තා. මට පුළුවන් apt update කියන command එක enter කරලා මේ machine එක සම්පූර්ණයෙන්ම ඉස්සලා reports ටික ඔක්කොම update කරගන්න. ඊට පස්සේ Sliver එකේ official website එකේ දීලා තියෙනවා අපිට ඒගොල්ලෝ tutorial එකක් විදියට කොහොමද මේක install කරන්න ඕන කියලා. ඒකේ තියෙන commands එක මේක කරලා බලමු. කොහොමද මේක ඇත්තටම install කරගන්නේ කියලා. ඉතින් ඔයාලා Linux server නම් මෙතන කෙලින්ම දීලා තියෙනවා curl command එක use කරලා ඔයාලට පුළුවන් ඒ script එක අරගෙන කෙලින්ම bash එකට pipe කරලා මේව කරගන්න. මම මේක enter කරගෙන මම Sliver install කරගන්නවා මගේ Ubuntu VM එකේ. මේක run වෙන්න දාලා පොඩි වෙලාවක් යන්නේ automatically install වෙලා ඔක්කොම මේව කරගන්නවා config කරගන්නවා යා. අපිට ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේ commands එක run කරන්න විතරයි. systemctl status එක බලන්න පුළුවන් අපිට disable වෙලා සාමාන්‍යයෙන් තියෙන්නේ. අපිට ඒක start කරලා ඔයාලට on reboot මේව කරනවා Linux වල ඔයාලට ඒක enable කියන command එක use කරන්න පුළුවන්. අපි දෙකම කරමු. මම දැන් මේක copy කරන් මේක complete වෙනකම් පොඩ්ඩක් ඉන්නවා Sliver එකේ installation එක automatically අපි යනකම්. මුකුත් අපි click කරන්න ඕනත් type කරන්නත් ඕනේ නැහැ. automatically script එකෙම ඔක්කොම ටික install කරගන්න.
ස්ලිවර් සම්පූර්ණයෙන්ම ඉන්ස්ටෝල් වෙලා ඉවරයි. ඔයාට පුළුවන් ඉස්සෙල්ලාගෙන කමාන්ඩ් එක යූස් කරලා ස්ටේටස් ස්ටාර්ට් කරන්න ඉස්සෙල්ලා ස්ලිවර් මේක. ඔයාට පස්සේ පුළුවන් ස්ටේටස් එක බලන්න මේක අප්ද කියලා. ඇත්තටම ස්ටාර්ට් කියන එක අයින් කරලා ඔයාට පේනවා ස්ලිවර් එක සම්පූර්ණයෙන්ම රනින්. ඔයාට ඒ වගේම ඕපන් පෝර්ට්ස් බලන්න පුළුවන් ඉන්ටර්නල් මැෂින් එකේ. all ports වලින් මේක අතරම ඕපන් වෙලා තියෙනවා ස්ලිවර් මල්ටිප්ලෙයර් මේක. ඔයාට ඒකට එළියෙන් උනත් ඔයාට ස්ලිවර් ෆ්‍රේම්වර්ක් එක ඔයාගේ normal machine එකේ නැත්නම් phone එකේ දාම මේ server එකට සම්පූර්ණයෙන්ම connect වෙන්න පුළුවන්. but මම ඒක recommend කරන්නේ නැහැ. ඇත්තටම ඔයාට VPN එකක් through යන එක better. ඔයාට පුළුවන් පස්සේ ස්ලිවර් කියන command එක use කරලා connect වෙන්න ඔයාගේ normal local host machine එකේ දුවන ස්ලිවර් installation එකට සම්පූර්ණයෙන්ම run වෙන්න. අපි දැන් බලමු කොහොමද අපේ Windows machine එක ඇත්තටම compromise කරන්න කියලා මේකේ malicious binder එකක් මේව කරලා. ට හෙල්ප කියල කමන්ඩ එකටසට බලන්න පුළුවන් ඇතරම ස්ලිවර් එක normal usage එක ඔයාට මොනවද use කරන්න පුළුවන් මොනවගේ දේවල් ඔයාට listeners මොනවද තියෙන්නේ මොනවගේ hostels ඔයා generate කරන්නේ ඔක්කොම දේවල් ඔන්න මෙතනින් බලා ගන්න පුළුවන් ඒ වගේම ඔයාට තව යාළුවෝ ඉන්නවනේ යාළුවෝ කියන්නේ ඔයාගේ teammates ලා ඉන්නනම් ඔයා co-workers ලා ඉන්නනම් ඔයා එකම engagement එකේ ඔයාට පුළුවන් operators commands වලින් use කරලා මේ multiplay option එක handle කරන්න පුළුවන් එතකොට අවශ්‍ය කට්ටියට අවශ්‍ය මේවා manage කරන් ඔයාට දෙන්න පුළුවන් ඒ වගේම ස්ලිවර් එකේ මම කැමති වුණ දේ තමයි මෙන්න මේ armory කියන මේක armory එකේ තියෙනවා සාමාන්‍යයෙන් extensions and aliases ඔයාට use කරන්න පුළුවන් for example rubius නැත්නම් mimikatz වගේ අපි ඔය windows hacking and password attacks වලට use කරන. ඉතින් ඔයාලට binder එක download කරලා වෙන මේව ගන්න ඕන rubius mimikatz වගේ ඔයාලට armory එකෙන් මේව ගන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකේ බලමු අතරම කොහොමද ඒක use කරන්න කියලා. මම ඉස්සෙල්ලම කාන්න යන්නේ https listen එක ඕපන් කරගන්න https command එක. එතකොට මම මොකද ගන්නෙ 443 එකෙන් listen කරන් ඉන්න මොනවාරි sliver එකේ beacon එක මොනවාරි එනවද කියලා. ඔයාලා ඇත්තටම මම මේක ආස දෙයක් තමයි ඔයාට https මේක කාට ඔයාට website එකක් host කරන්න පුළුවන්. එතකොට for example windows server එකක් front page එක වගේ එන්න දාන්න පුළුවන්. එතකොට කවුරුරි defender කෙනෙක් කවුරු visit කාද යාඩෙන්නේ වගේ normal website එක ඔයා මෙතන host කරන. හැබැයි beacon එකත් ඒ port එකෙම වැඩ කරනවා. ඔයාට පුළුවන් ඒක sliver එකේ further read කරන්න බලන්න. මේක මම කතා කරන basic video එකේද. ඔයාට generate command එක use කරලා අපි ගන්න beacon එක generate කරන සාමාන්‍ය beacon එකක් sliver එකේ කියලා කියන්නේ ඒ beacon එක ඔයා run කරාට පස්සේ ඒක තප්පර 5න් පහ හරි ඔයා දෙන time එක අනුව ඒ automatically call back කරනවා ඔයාගේ main C2 server එකට. ඒක ඇත්තටම detection වලට ඇත්තටම හොඳයි. real time එකේ ඒක මෙයා වෙන්නේ නැති ඉඳලා එයා call එක අහන් ඉඳලා ඔයා මොනවාරි command එකක් දාලා දෙනවා. ඒ queue එකකින් ඒක automatically run කරනවා. ඔයාලට පුළුවන් beacon කියන command එක use කරලා -b https මම මේක IP address එකට ඊට මේක ගන්න ඕන. ඔයාලා මේක domain එක මේ මැත්තර නම් ඇත්තටම better IP address එකකට වඩා. මොකද ඒක ගොඩක් stealthy IP address වලට call backs කරනකොට ඒතර antivirus evasion වලට ඒක better. -e use කරලා encode -e for encoding -f කළා මැතරම ඉස්සෙල්ලාම exe එකක් විතර මේක run කරලා බලමු. -n කළා මම මේක name එකක් දෙනවා https කියලා නිකන් මම දෙනවා. පස්සේ මම මේක save කරගන්නවා https.exe කියලා ෆයිල් එකට executable ෆයිල් එකට Windows මට පුළුවන් පස්සේ මේක මගේ Windows machine එකට transfer කරලා කෙලින්ම beacon එක call back කරලා execute ගන්න. මෙතන නැත්තම් defender එක මම myself වගේ Microsoft Defender එක මම exploit කරලා තියෙන downloads folder එකේ. ඒ නිසා මේක copy කරලා save කරගෙන run කරා කියලා ඇත්තටම Microsoft Defender එක මෙයා වෙන එකක් නෑ. එක්ක අපි Microsoft Defender ඇත්තටම off කරගෙන අපි real time protection off කරගෙන මම පෙන්නලා මේකේ තියෙන usage එක ඊට පස්සේ මම ආයෙ පෙන්නන්නම් කොහොමද මේක bypass කරලා Windows Defender on කරලා කොහොමද මේ වැඩේ අත්‍තරම කරන්නේ කියලා. දැන් මේ implant එක සම්පූර්ණයෙන් මේව කරලා ඉවරයි. bind එක compile වෙලා ඉවරයි. exe file එකක් විදියට අපිට ඒක transfer කරලා පුළුවන් execute කරන්න. අතර ඊට කලින් මම තව එකක් compile කරගන්නවා shell code format එකේ raw. අපි antivirus event කාද අපිට ඒක use කරේ හින්දා. මම normal ඉස්සලා තිබ්බ වගේම තමයි. හැබැයි format එක මම executable නැතුව මම මෙතන දෙනවා shell code කියලා. මම ඒකත් compile වෙන්න දාලා මම තව SSH මේකක් ඕපන් කරගත්ත ඇත්තරම මේකක් සෙෂන් එකක් මට පුළුවන් මෙතනින් අපි කම්පයිල් කරගත්ත මේක මෙතනින් ඇක්සස් කරන්න. මම මොකද කරන්නේ python 3-m http.server80 කියන කමාන්ඩ් එක යූස් කරලා මම මේ සම්පූර්ණ මේක හොස්ට් කරගන්නවා. මම කරන්න යන්නේ මේ https.exe කියන අපි ජෙනරේට් කරගත්ත beacon එක sliver beacon එක මගේ Windows machine එකට download කරගන්න මම ඇත්තටම යන්නේ. ඊට කලින් මම ඇත්තටම Defender එක off කරගෙන ඉන්නම් කොහමද කලින්. අපිට පස්සේ බලමු Defender on කරලා කොහොමද මේක කරන්නේ කියලා. අපි Windows security එකට ගිහලා ඉස්සෙල් මුකුත් කරන්නේ නැහැ. automatic sample submission සාමාන්‍යයෙන් අපි මේක ගාද්දි off කරලා මම කලින්ම තියෙන්නේ මෙන්න මේ වගේ. ඔයාට තියෙන ලොකු දෙයක් නෙමෙයි real time protection එක off කරන්න විතරයි. ඔයාලා මේ විදිහට antivirus normal Kaspersky හරි Bitdefender එයා bypass කරනවා. අපි සාමාන්‍යයෙන් මම ඉස්සර කතා කරන method එක තමයි normal use කරන්නේ. but EDRs bypass කරද්දී අතර මේ සම්පූර්ණ කතන්දරේ වෙනස්. ඔයා CrowdStrike හරි Sentinel-1 හරි මොන හරි EDR එකක් use කරනවා නම් EDR එක bypass කරද්දී අතරට මීට වඩා advanced පොඩ්ඩක් කියන්න වෙනවා. මම මේක download folder එකට මගේ save කරගන්නවා. මම wget කියන command එක use කරලා http
https.exe එක සේව් කරගන්න https.exe කියලාම ඔන්න මෙතන පේනවා ඇති අපේ සර්වර් එකකින් සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් වෙනවා අපේ Windows lab machine එකට Defender දැන් off කරලා තියෙනවා exe file එක අපි දැන් downloads folder එකට ගියාට පස්සේ ඔයාලට මෙතන පේනවා https.exe file එක සම්පූර්ණයෙන්ම තියෙනවා අපි wget use කරලා ඒක download කරගත්තා අපේ machine එකට අපිට පුළුවන් මේ දැන් server එක එහෙම තිබ්බට ඒක ප්‍රශ්නයක් නෑ ඔයාලට පුළුවන් දැන් අපි jobs කියන command එක use කරලා ඔයාලට බලන්න පුළුවන් මේ shell code අපි generate කරලා ඉවරයි දැන් jobs කියන command එක use කරලා බලන්න පුළුවන් අපිට මේ listen එක run වෙවි තියෙන background එකේ කියන්නේ http listen එක run වෙනවා ඔයා මේක දැන් මෙතන double click කරලා මේක execute කරලා පස්සේ ඔයාලට මේ පැත්තෙන් beacon එක call back එකක් එන්න ඕන අපි Defender එක මෙතන off කරලා තියෙන අතරම ඔයාලට පේනවා මේක run කරාට පස්සේ ඔයාලට මෙතන ආවා beacon එකක් Defender lab මගේ මේ machine එකේ host name එක call back එකක් ආවා ඔයාලට දැන් පුළුවන් මේකත් එක්ක කෙලින්ම interact කරන්න beacons කියන command එක use කරලා beacons කාලා බලන්න ඔයාලට මේක තියෙන ඔයාලට තප්පර කීයකින් දායි මේක එන්නේ නැත්නම් මේක නම් අතර විනාඩියක් තියලා තියෙන ඊළඟට ආයෙන්නේ ඔයාලට ඒක check කරන්න පුළුවන් ඔයාලට පුළුවන් use කියන command එක use කරලා මේ beacon එකත් එක්ක interact වෙන්න. ඔයා ඇත්තට මෙතන command එක ගියාට පස්සේ එයා queue කරලා තියෙන command එක ඊට පස්සේ තමයි කරන්න වෙන්නේ. ඔයාලට පුළුවන් info කියන command එක යන් කරලා බලන්න මොකද්ද මේක beacon එකෙත් මොනවද රන් වෙන්නේ වගේ දේවල්. ඒ කියන්නේ name එක මොකද්ද beacon එක ID එක process එක මොකද්ද මේ malware කරන්න වෙන මේ shell code එක රන් වෙන architecture මොකක්ද active c2 මේක මොකක්ද interval එක මොකක්ද කියලා ඔයාලට සම්පූර්ණයෙන් මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මෙතන command එකකට for example ඔයා දැන් whoami කියන command එක ගියාට පස්සේ දැන් මෙතන අතන මේක පෙන්නනවා. ඔයා දැන් අපි ls කියන command එක නැතුව අපි dir කියන command එක ගහලා බලුවා කියලා ls කියලා ගහලා බලුවා කියන මෙතන මොකක්ද තියෙන files කියලා. ඔයාලා අතන විනාඩියක් ඉන්න වෙනවා ආයේ ඒ call back එක server එකට එනකම්. එතකොට Windows machine එක execute වෙලා ඊට පස්සේ තමයි ඒ server එකට ආයෙ එන්නේ ඒක output එක interactive නෑ. ඉතින් ඔයාලට ඒක interactive කරන්න නම් ඔයාලට ඒක real time ඔයාලට මෙයා වෙන්න ඕන interactive වෙන්න ඕන නම් ඒ කියන්නේ interact කරන්න ඕන නම් ඔයාලට machine එකත් එක්ක ඔයාලට පුළුවන් interactive කියන command එක use කරලා තව session එකක් open කරගන්න. එතකොට මේ beacon එකත් run වෙනවා. ඒක උඩින් තව implant එකක් run වෙනවා වෙන process එක. ඔයාලට මේක ගන්න. ඔයාලට දැන් පේනවා ඇති ඉස්සෙල්ලා ls කියන command එකේ output එක මෙතන ආවා. ඒ වගේම interactive කියන command එක run වෙලා ඔයාලට session එකක් open වුණා. ඔයාලට පුළුවන් sessions කියන එක use කරලා මේ session එකත් ඇත්තටම use කරන්න. e ගහලා නිකන් ඔයා enter ගන්න ඒ first letter එක විතර අවුලක් නෑ. ඔයාලට දැන් පුළුවන් interactively මෙතන access කරන්න මේ machine එක. ඔයාලට waiting time එකක් ඇත්තටම නෑ. ඔයාලට පුළුවන් c folder එකේ මොනවද තියෙන්නේ අපි හිතමු C folder එක ඔයාලට access කරන්න ඕන කියලා. C එකේ මොනවද තියෙන්නේ මේ machine එකේ වගේ දේවල් බලන්න දේවල්. ඔයාලට මේ සම්පූර්ණ user ගේ තියෙන permissions අනුව ඔයාලට මේ machine එකට ඔක්කොම access තියෙනවා ඔයාලට මේ beacon එක through. දැන් ඉතින් ඕක තමයි attack කරන විදිය මේ C2 framework එකෙන් sliver එකෙන් beacon එකක් through. ඔයාලට ඉතින් තව ඔයාලට ගොඩක් usage තියෙන අතර මේකෙන් ගන්න මේක විතරක් නෙමෙයි අතරම ඔයාලට තියෙන්නේ. ඔයාලට තව interactive CMD ගන්න පුළුවන් impersonate තමයි ඔයාලට backdoor කරන්න පුළුවන්. ඔයාලට මේ machine එකේ දැන් මේ run වෙන එකේ සම්පූර්ණ screenshot එකක් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම කරන්නේ ඔයා මෙතන SSH වෙලා වුණාට ඔයාලට මේක phone එකෙන් වුණත් ඔයාලට පුළුවන් phone එකේ SSH වෙලා මේ වගේ server එකට ඕන තැනක ඉඳලා ඔයාලට මේ server එකෙන් මේ compromise වෙච්ච machine එක ඔයාලට access කරන්න sliver එක through. ඔයාලට process kill ගන්න පුළුවන් port forward කරලා ගොඩක් දේවල් ගන්න පුළුවන් directories හදන්න upload කරන්න viruses හරි මොන හරි දෙයක් කරන්න නැත්නම් මේ compromise වෙච්ච machine එකේ තියෙන මොන හරි ඔයා download කරන්න ඕන නම් ඔයාලට පුළුවන් download කියන command එක use කරලා උනත් ගොඩක් දේවල් මේක ඔයාලට normal CMD එකෙන් කරනවා වගේම ඔයාලට කරගන්න පුළුවන්. ඉතින් මේ ඇත්තටම අපි දැන් කරේ මේක Windows Defender run වෙන්නේ නැති වෙලා නම් real time protection off වෙලා මේක කරේ. දැන් අපි බලමු කොහොමද real time protection run වෙලාදී attackersලා කොහොමද මේ වගේ දේවල් use කරන්නේ කියලා. ඉතින් ඔයා real time protection run කරලා පස්සේ Microsoft Defender වගේ antivirus එකක් run කරන්න ඇත්තටම ගොඩක් ලොකු effect එකක් දෙන්න ඕනෙත් නෑ ඔයා. ඔයාට පුළුවන් GitHub එකට ගිහලා threat check කියන tool එක download කරගන්න. threat check GitHub කියලා ගියාට පස්සේ කියනවා Rust mouse ගේ repo එකේ තියෙන එක. ඔයාට පුළුවන් ඒක download කරලා Visual Studio use කරලා ඒක compile කරගන්න exe binary එකක් විදිහට. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයා හදන ඕනම malware එකක් ඔයා testing වලට හදන්න. මේ සම්පූර්ණ education purpose වලට අතර මේ වීඩියෝ එක මම කරන්නේ. මොකක්ද තියෙන risk එක ඔයා antivirus product එකක් දාගත්ත නැතුවම තියෙන risk එක පෙන්නන්නේ මෙතන මේ content මම සම්පූර්ණයෙන්ම කරන්නේ. ඔයාට බලන්න පුළුවන් ඔයා හදන binary එක malicious දෙක defend එකෙන් අල්ලනවාද මොන bytes දෙය malicious කියලා ගණන් ගන්න. for example තව මේකක් තියෙනවා AMSI කියලා anti malware scan interface කියලා defender ලගෙම මේකයි. ඒකෙන් කරන්නේ සාමාන්‍යයෙන් ඔය memory එකට මොන හරි malware එකක් inject කරද්දී AMSI එකෙන් ඒක නවත්තලා ඒක check කරලා යවන එක. ඉතින් AMSI එකෙන් උත් ඒක අල්ලනවාද ඔයාලට බලන්න පුළුවන්. defend එකේ engine එකෙන් ඒක අල්ලනවාද කියලා බලන්න පුළුවන්. ඔයා හදන
කම්පයිල් කරන බයිනරිස් මොනවා හරි මෙන්න මේ thread check කියන tool එක use කරලා මේක ඇත්තටම ඉස්සර කලින් defender check කියන මේකේ තිබ්බ repo එක අරගෙන මෙයා modify කරලා තියෙන Rust mouse කියන engineer security researcher ඔයාලට පුළුවන් thread check එක ගත්තට පස්සේ normal extract කරගෙන Visual Studio එකට ගිහිල්ලා ඒක compile කරගන්න. අපි දැන් කරන්නේ thread check කියන tool එක compile කරගන්න යන්නේ executable file එකක් විදිහට Visual Studio use කරලා communication වලට use කරන්න පුළුවන් ඒක අවුලක් නැහැ. ඔයාලට තියෙන එක load කරගෙන .NET framework එක update කරන්න මෙතනවත් ඒක update කරන්න. ඔයාලට පස්සේ පුළුවන් මෙතන මේක release කියලා දාලා එන්නේ CPU නැත්නම් අපි x64 version එකට compile කරමු මේක මොකද අපි run කරන x64 version එකේ Windows version එකක් ඉඳලා අපි මොන platform එකට ඇත්තටම new මේව කරලා x64 දෙන්නා මේව නැතුව password මේක close කරලා ඔයාලට පුළුවන් build එක start කරන්න build solution කියන command එක use කරලා ඊට පස්සේ මෙතන පේන ඇති build succeeded කියලා අපිට path එක දෙනවා අපි compile කරගත්ත thread check කියන tool එකේ. ඔයාලට බලමු පස්සේ දැන් downloads වලට ගිහිල්ලා හරි කොහෙට හරි CMD එකට හරි ගිහිල්ලා access කරන්න thread check tool එක. ඔයාලට තියෙන එක enter කරලා බලන්න ඒක වැඩද කියලා විතරයි. ඔයාලට මේක අනිවාර්යෙන් file එකක් දෙන්න ඕන වැඩද කියලා බලන්න. අපි ඉස්සෙල්ලා අපි කලින් normal compile කරගත්ත sliver payload එක බලමු defend එකට අල්ලනවද කියලා මේකේ. මම https binary executable binary එක අපි අරගෙන දීලා බලමු thread check එකට ඒක malicious ද කියලා අල්ලනවද කියලා. ඒකේ එයා අපි -f කියන command එක අතරම දෙන්න ඕනේ ඊට කලින් ෆයිල් එකට මේව ගන්න ස්පෙસિෆයි කරන්න. එතකොට එයා මොකද ගන්න මේක ස්කෑන් කරලා බලනවා මේක malicious ද නැද්ද කියලා target file එක. අර පේනවා ඉතින් ඒ ස්කෑන් එක ඇනලයිස් කරන අතරතුර වල මෙතන ඇත්තටම පෙන්නනවා threads found කියලා. ඒ මොකද කියන්නේ එයා මේ සම්පූර්ණ බයින්ඩ් කරන්නේ කෑලි කෑලි වලට කඩලා ඩිෆෙන්ඩ් එකට ෆීඩ් කර බලලා මොන මොන පාර්ට් එකද ඇත්තටම ඩිටෙක්ට් වෙන්නේ කියලා. අපිට දැන්ටම assume ගන්න පුළුවන් මේ සම්පූර්ණ මේක malicious කියලා ඉතින්. ඊට පේනවා ඇති එයා identify කරගත්ත මොනවද තියෙන bad bytes කියලා. ඔයාලට පුළුවන් දැන් normal antivirus එක bypass කාදී ඇත්තටම ඔයාලට මේ bytes අයින් කරලා මේක check කරලා අයින් කර මේව ගන්න පුළුවන් statically but ඒක ඇත්තටම වාතයක් වෙන ඔයා ලොකු binary එකක් ඉන්න මේ sliver එකේ තියෙන executable මේක. ඔයාලට පුළුවන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ dropper එකක් use කරන්න. ඔයාගේ shell code එක කෙලින්ම memory එකට load කරන්න. ඒතකොට memory එක සාමාන්‍යයෙන් මේක ගන්න පුළුවන් capability එකක් ඇත්තටම Microsoft Defender වගේ basic antivirus එකකට නැහැ. ඉතින් ඒකට ඔයාලා සාමාන්‍ය EDR එකක් use කරන ඇත්තටම මේකේ capability එකට ඇට තියෙනවා. දැන් මම use කරා ඇත්තටම anti-dropper කියන මේක. හැබැයි ඒකත් මම හිතන්නේ දැන් අල්ලනවා Windows Defender එකට. මම ඒකත් ෆීඩ් කරලා බලනවා මේකට වැඩ කරනවද නැත්නම් ඒක ඩිටෙක්ට් වෙනවද antivirus එකට කියලා. ඔයාලට පුළුවන් ඔයා දැන් හිතන්න මේ වගේ dropper එකක් වුණත් වැඩ කරන්නේ නැත්නම් ඒකත් ඩිටෙක්ට් කරන antivirus වලට සාමාන්‍යයෙන් ඔයාලට පුළුවන් ඒකත් තව compile ගන්න. ඒක නැත්නම් reverse engineer ගන්න බැරි වෙන්න compress කරන්න පුළුවන්. එක tools තියෙනවා software engineers use කරන anti debugging වගේ දේවල් වලට. ඒ වලින් පුළුවන් ඔයාලට සම්පූර්ණ මේ file එකේ signature එක වෙනස් කරන්න. අතරම ඉතින් ඒ වගේ දේවල් කරලා මම අතන තව dropper එකක් in case හදාගත්තා. මම මේක copy කරගන්නවා documents folder එකට මගේ තියෙන. ඒකම මම තව update කරුවා මේක තමයි anti drop කියලා කියන්නේ. බලමු මම හිතන්නේ මේක හරින defend එකට අල්ලන්න ඕන. අපි බලමු cmd කරන් කරලා anti dropper exe එක මේක defend එකට දැන් අල්ලන්නේ මම දන්නේ නැහැ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් ඇත්තටම Microsoft Defender එක සම්පූර්ණයෙන්ම run වෙනවා. real time protection on ඔක්කොම protection ටික on කරලා තියෙන. automatic sample submission විතරක් මම off කරලා තියෙන්නේ. exclusions වලට මම දීලා තියෙන්නේ downloads folder එක විතරයි. මගේ වෙන කිසිම එකක් මම දීලා නැහැ. ඔයාලට මෙතන පේනවා ඇති downloads එක දෙන්නේ documents එකේ මේ binary එක ඇත්තටම ඇල්ලුවේ නැහැ. එයා malicious කියලා. මම මොකද ගන්නෙ අපි sliver එකෙන් load කරගත්ත shell code එක තියෙනවනේ මෙතන. generate කරගත්ත shell code bin එක තියෙන්නේ. sorry අපි ආයෙත් set කරනවා අපේ server එක disconnect වෙලා එක. ඔයාලා තියෙන ආයෙත් sliver කියන command එක use කරලා ඉස්සෙල්ලා වගේම connect වෙන්න sliver server එකට. ඔයාලා jobs කියලා බලන්න අපේ සම්පූර්ණ 443 listen එක මෙතන run වෙනවා. දැන් අපි කරන්න යන්නේ anti dropper එක use කරලා load කරගන්න සම්පූර්ණයෙන්ම shell code එක Windows වල memory එකට. මට බලන්න මේ IP address එක අරගෙන මගේ dropper එකට දෙන්න. දීලා මම https.bin කියලා දුන්නට පස්සේ එයා මොකද කරන්නේ අවශ්‍ය මේවල ඔක්කොම ඉන්ජෙක්ට් කරලා මේව කරලා bypass කරලා කෙලින්ම අපේ shell code එක අරගෙන inject කරනවා memory එකට. ඒතර මෙතන පේනවා තියා shell code එක මෙතනින් fetch කරලා සම්පූර්ණ memory එක inject කරලා තියෙන්නේ. ඔයාලට දැන් පුළුවන් මෙතන beacon එක අපිට callback එක ආවා. beacons ගහලා interact කරන්න අපි දැන් ගත්ත අලුතෙන් ගත්ත beacon එක. අපලොන් use කියන command එක use කරලා එකත් එක්ක interact වෙනවා. පස්සේ interactive මේකත් ගන්නවා. interactive shell එකත් මම ගන්නවා.
වට ඉන්ෆෝ බාන්න පුළුවන් කො මේ බීගන්න එක සම්පූර්ණ තත්වේ වට පෙන්න ඇති මේ මැසින් එක අපි ඉස්සල කම්ප්‍රමයිස් කරාගෙන් බීගන්න අපි කම්ප්‍රමයිස් කර එක වෙනසුන අප මේක දැන් කෙලින්ම ඉන්ජෙක් කරේ අපේ මෙමරීකට එනිසා අපේ ඇන්ටිවයිරස් එකට පුළන් උඩේ නෑ මේක ටිටෙක් කරගන්න වට පෙන ඇති දැන් අපි ඩිෆෙන්ඩ් එකට කියලා බැලුවොත් මෙතන ඩිෆෙන්ඩ්ගේ මේ ට්‍රෙඩ් ප්‍රොටෙක්ෂන් එක ඉස්සල්ලා මේක තියෙන්නේ ඉස්සල්ලා හුනේ කලින් අහුන එක තියෙන්නේ ස්ටාර්ට් ඇක්ෂන් කරලා ප්‍රශ්නයක් නේ වඩ මෙතන පේනවා ඇති වයිරස් ප්‍රොටෙක්ෂන් එක රියල් ටයිම් ප්‍රොටෙක්ෂන්ස් dev drive the cloud protection ද තියෙන ඔක්කොම on අනිත් එක full update කරලා දෙන්න මේ machine එකෙත් මම protection history එක exclude කරලාත් නෑ අඩු ගානේ මේ path එක. ඉතින් ඕක එක විදියක් අපිට Windows වල antivirus එක ඉවෙට් කරන real engagements වලදී penetration test වලදී red team engagements වලදී මීට වඩා advanced level අපි අත්තම use කරනවා මේක antivirus bypass කරන. අපි දැන් බලමු interactive shell එක හම්බුනට පස්සේ sliver එකේ armory එකත් එක්ක කොහොමද වැඩ කරන්නේ කියලා. interactive shell එක ආවා අපිට පුළුවන් sessions කියලා මේක use කරලා ඒකත් එක්ක වැඩ කරන්න. ඔයාලට පුළුවන් ඒක use කරලා දැන් බලන්න ඇත්තට මොනවද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා වගේම ඔයාලට screenshots ගන්නද ඔයාලට මේ machine එක normal interact කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ ඔක්කොම antivirus එක පල්ලෙහෙන් තමයි ඔක්කොම run වෙන්නේ memory එකේ. ඒකට අපි කිසිම වෙලාවක disk එක touch කරේ නැහැ. hard disk එක touch වුණාම තමයි defend එකකින් ටක් ගාලා අල්ලගන්නේ මේ malware එක මෙතන තියෙනවා කියලා එයා scan කරලා. memory එක අල්ලගන්න පුළුවන් capability මම ඉස්සෙල්ලා කිව්වා වගේ යට නැහැ. ඉතින් මම ඔයාලට කිව්වනේ අපි සාමාන්‍ය rubys වගේ tools use කරනවා Windows password attacks වලදී. ඔයාලට rubys.exe කරේනවා මේකට paste කරොත් download කරගත්තොත් අනිවාර්යෙන්ම defend එක block කරනවා. ඉතින් ඔයාලට defend sliver එකේ තියෙන execute assembly කියන command එක ඔයාලට ඒක use කරලා පුළුවන් ඇත්තටම ඔයාගේ remote server එකේ ඉඳලා කෙලින්ම exe files මේක execute කරගන්න memory එකේම ආයේ මම ඇත්තටම sliver වලට ගොඩක් මාස හේතුවක් ඒ execute assembly කියන මේක. ඒ වගේම ඔයාලට පුළුවන් armory එක use කරලා armory මම හිතන්නේ -h කරලා අපි බලමු මොනවද තියෙන්නේ කියලා. install කියන command armory install එක අපි බලමු මොනවද අපිට install කරන්න පුළුවන් කියලා -h list කරනකොට නැද්ද armory search අර පුළුවන් armory install all කියන command එක ගහුවොත් ඇත්තටම එයා ඔක්කොම තියෙන මේවා install කරගන්න ඒත් මට ඇත්තටම එච්චර ඕනේ මම දැන් rubys install කරගන්න අර පුළුවන් armory install rubys කියන command එක install කරලා install කරන්න ඒ වගේම මම තව install කරනවා mimikatz මේක similar ඇත්තටම metasploit framework එකේ තියෙන load mimi කියන command එක ඒක use කරලා memory එකට mimikatz load කරනවා වගේම තමයි මේකෙත් අතර mimikatz bind එක use කරන්න but මේක raw මේක use කරන්නේ. ඔයාලට පුළුවන් rubys කියන command එක use කරලා execute කරන rubys මේ machine එකේ defend එක සම්පූර්ණයෙන් bypass කරලා. ඉතින් ඔයා හිතන්නේ මේක domain join machine එකක් active directory attack කරනවා කියලා ඔයාලට Kerberos ගන්න ඕන නම් ඔයාලට ASP pros ද rubys use කරලා ඔයාලට ගන්න ඕන attacks ඔක්කොම ටික ඔයාලට sliver එකේ මේකම use කරන්න පුළුවන්. මම මෙතන ඇත්තටම ඇල්ලුවා ඒක threads found කියලා අපිට ඒක තව බලන්න පුළුවන් කොහෙන්ද ඒක මේවා ගන්න කියලා දෙම ඉන්වෙස්ටිගේට් කරන්න මට බලන්න ඕන අපි බීකන් එක තම ලයිව්ද කියලා. හරි. ඒ සෙෂන් එක අතරම කිල් වුණා. rubys use කරද්දී ආගියුමන්ට්ස් එක්ක අරම use කරලා මේවා ගන්න. ආමරින් install කරද්දී මොකද by default මම දැන් signature වෙලා තියෙන එක. අපේ මම හිතන්නේ මේක kill වෙලා තියෙනවා. ඔයාලට beacons වලට use කියලා ආයෙ access කරලා මේවා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට mimikatz load කරන්නද ඒ ඔක්කොම ඔයාලට මේවා ගන්න පුළුවන් memory එකෙන්ම. ඉතින් ඔබ තමයි ඇත්තටම sliver එක use කරනකොට තව මේකට advanced use cases තියෙනවා. ඔයාලට මේක pivot point tag කරලා තව internal machines ඔයාලට මේකට අරගෙන එතනින් එළියට ගන්නත් පුළුවන්. ඔය ගොඩක් දේවල් ඔයාලට sliver එක use කරන්න පුළුවන්. මම recommend කරනවා සාමාන්‍යයෙන් sliver වගේ framework එක මේ වුණොත් හොඳයි කියලා. family වෙන එක හොඳයි. metasploit වගේ දේවල් වලට මෙතනම හිර වෙලා ඉන්න එපා. ඉතින් මේක තනිකරම command line based මේ sliver framework එක කියන්නේ ඔයාලට havoc වගේ framework එකක් use කරද්දී ඔයාලට GUI එකේ web browser එකෙන් ඔයාලට මම හිතන්නේ web browser එකේ තියෙන control ගන්නත් ඔයාලට පුළුවන්. ඒකම තමයි අපි සම්පූර්ණ අද කතා කරේ sliver ගැනයි C2 framework එක ගැනයි simple antivirus evasion එකක් use කරලා මේවා කරන විදිය.